හලෝ බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ නැති ඔයගොල්ලන්ට අස්ටික් සිල්වා ලයිව් එකක්. ඉතින් මේ ඊයේ වෙච්ච දේ සම්බන්ධව මම මේ කතා කරන්න ආවේ. මොකද මේ ඕක ගොඩක් කල් වෙච්ච දෙයක් 2023 වෙච්ච දෙයක්. මොකද මේ ඒක උනේ මේ බවුන්සර්ලා මට ගහපු නිසා. අත්‍තරම උනේ. මොකද මේ මං මේට කලින් ශිහන් අයියගෙන් තුන් පාරක් ඔකට මං සමාව ඉල්ලලා තියෙනවා. මේ අද මතක් කරාට ශිහන් අයියා ඕක මතක් කරාට මේ ඇත්තම කතා කිව්වොත් රුපියල් 15000ක් දීලා මම ටිකට් එකක් ගන්න ගියේ මේ සෙරප්පු විකුණුම කාලේ 2023 කියන්නේ සෙරප්පු විකුණුම කාලේ 15000ක ටිකට් එකක් ගන්න ගියාම මොකද උනේ මට පේන අනිත් කඩේ ටිකට් දීලා බවුන්සර්ලා මට ගහලා මගේ බෑග් එකේ කඩලා එතකොට මේ මොනවාද පයින් පාරක් ගහව මාව විස වෙලා වැටුණා පඩි වලින්. හරිද? මේ බොරු කියනවා මම වාහනේ ගිහලා හැප්පෙන්න ඕනේ. ඕකේ. ඊට පස්සේ ටික වෙලාවකින් මම මගේ ෆෝන් එක උදුර ගත්තා. ඊට පස්සේ ෆෝන් එක උදුරගෙන තියාගෙන හිටියා උන් අතේ. තියාගෙන ඉඳලා ඉවරලා මට කිව්වා ශිහන් අයියා එපා කිව්වා මේ ඔයාව ගන්න ඇතුළට කියලා. ඕක තමයි උනේ. ඊට පස්සේ මේ මමත් බීලා හිටියේ. මොකද මේ මම චුට්ටක් ඇත්තටම මේ වයින් එක යූස් කරලා හිටියේ. මම බියර් එකකුත් ගෙනාවා. ඊට පස්සේ බියර් එකක් ගෙනල්ලා ඒක ගහලා ඉවරලා ඊට පස්සේ ටික වෙලාවකින් මුන් මට කිව්වා මේ ශිහන් අයියා වට එන්න එපා කිව්වා මේ මොනවාද කියලා කිව්වා. දැන් ඇත්තම කිව්වොත් මේ හදවතේ ගායකයා නම ගහලාමනේ තියෙන්නේ. එතකොට නම ගහලා තියෙද්දි සාමාන්‍ය කුණුහරුපයක් වෙන්න කියන්න තත්ත්වයක් තියෙන කෙනේ. සාමාන්‍ය මිනිස්සුන්ට අර ගිනි කන්දක් කඩාගෙන වැටෙනවා වගේ දෙයක් වෙන්නේ නැති. I'm sorry ශිහන් මීරංග මේ සමා වෙන්න ඕනේ. මේ ඒ වගේ දෙයක් වුණා නම් වාගේ අම්මගෙනුත් සමාවෙන්න මම පොඩි කාලේ ඒ ගෙදර ගිහිල්ලා තියෙනවා. හරිද? hina වෙන්නේ කට්ටිය. හරි ඕකේ. ඉතින් මම පොඩි කාලේ ගිහලා අතරම ශිහන් අයියා ගෙදර නෑ. මම ඒක මේ ලොකුවට හිතලා මේ කියපු කතාවක් නෙමෙයි. ඇත්තටම මේක මම මේ වීඩියෝ එකක් දාලා මේ බැනපු එකකුත් නෙමෙයි ඒක. ඒක මම ලයිව් එකේ කියද්දි මගේ තරහකාරයෝ ශිහන්ට පෙන්නන්න නැත්නම් ඔක ලොකු අවුලක් ඉන්නේ නැහැ නේ. ඒ කියන්නේ මේ ස්ක්‍රීන් වීඩියෝ එකක් අරගෙන මේ තමයි ඔය TikTok එකේ දාලා තින්නේ. එතකොට ඔයගොල්ලෝ මතක ඇති මේ සාමාන්‍යයෙන් එහෙමනේ කරන්නේ. මේ මිනිස්සෙක් වට්ටන්න උනාම කරන ක්‍රමය තමයි ඒක. හරිද? මම කිව්වා මම ඇත්තටම ශිහන්ගේ කොන්සර්ට් මේ මාතර බලන්න කියලා හැමතැනම බලන්න කියලා තියෙනවනේ. එතකොට මම මේ කොන්සර්ට් බලන්න ගියාම සාමාන්‍ය ශිහන් අයියා අර මේ කරන්නේ මේ ගණන් ගන්න නැති එකනේ. එතකොට මේ චුට්ටක් තරහා ගියා. හරිද? චුට්ටනේ මේ ගොඩක් තරහා යන්නේ සමා වෙන්න ශිහන් අයියා. ඕකේ. හරිද? එතකොට දැන් මේ ඇත්ත කතාව ඒකයි. මොකද මේ මට මේ මම මාකටිං එක හදාගත්තට පස්සේ ඕක දැන් කියන එක ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න. මොකද දැන් එයා කියන්නේ මම මේ එයාට බැන්න කතාව කවුරුත් 3කට කලින් නේ. එතකොට මම අවුරුදු 3කට කලින් කී පාරක් වැදලා ඇදිද? දැන් පුතු. එතකොට පොඩි තප්පරයක් දෙන්න. හරි. ඔබින්න. මම මේ මගේ යාළුවෙක් රොමේස් සුගතපාලගේ බෑන්ඩ් එක මගේ යාළුවෙක් ගහපු ඉත තමයි මේ තුවාල වෙච්ච ඒවා. මේ තියෙන මේ තුවාල වෙච්ච ඒවා. ඒ කියන්නේ බවුන්සර්ලා තල්ලු කරලා. එතකොට ශිහන් කියනෝනේ ගහන්න කරන්න බොරු රඟපාන්න එපා මල්ලි කියලා. හරි. එතකොට එදා කිස් එක දුන්න දවසේ ශිහන්ගේ බවුන්සර්ලා දෙන්නෙක් මට අල්ලගෙන ගැහුවා. මම දන්නේ ඒක කීමට ගැහුවද නැද්ද කියලා කොහොම හරි මට මෙහෙ වරෙන් කියලා මම මේ ඔක්කොම කකුල් තුවාල වෙලා. හරිද? එතකොට දැන් සාමාන්‍යයෙන් දැනගන්න එපා දැන් මෙහෙමනේ. දැන් සාමාන්‍ය දැන් වෙන ගායකෙක් මේ මොනවා එහෙම වුණාම දැන් අපි මේ මොනවාද කෙල්ලෝ නෙමෙයිනේ. සාමාන්‍ය හදවතේ ගායක කියන්නේ ශිහන් මීරංග හරි ගහලම තියෙනවා. දැන් ශිහන් මීරංග කියන්නේ මල්ලි මැකුවොත් දෙයක් ගැහුවොත් දෙයක් මකන්න බෑ කියලා. හරි ඒක සෝෂල් මීඩියාස් වල කිව්වා හරි. එතකොට දැන් මම මේක ගහලා තියද්දි ශිහන් මීරංගට කිව්වම thank you මල්ලි කියලා කාර්ය දොර ඇරියෙත් නෑ. හරිද? මම මේ ඇත්ත කතා කියන්නේ. හරිද? මට වැඩක් නෑ. දැන් මගේ මං වෙඩින් එකක් ගහගෙන ඉන්න එක ඇත්තටම මේ වෙඩින් 40කට මං ගිහිලා තිනවා. මම මිනිස්සුන්ගෙන් වැඩියෙන් සල්ලි ගන්නෑ. රුපියල් 30000යි ඇඳුමක් ගත්තා. දැන් ඊයේත් මම මේක මේ රුපියල් 5000ක් දීලා ගත්තේ මේ ෂර්ට් එක 5000ක් දීලා අරගෙන තව ෂර්ට් එකක් තියෙන ඒක අයින් කරලා මම මේක ඇඳගත්තේ. මොකද මේ තව එකක් මං ටෙඩි බියා දෙන්න හිතුවේ මේ ඇත්ත මම මේ තත්ත්වයකට ආපු නිසා මං ටෙඩි බියා අරන් යද්දි ශිහන් අයියා මල්ලි ඔයා මට බැලලා තියෙනවා. බැලලා තියෙනවා. ඉතින් බැන්න කියන්නේ දැන් මෙහෙමනේ. දැන් අපි කවුරුත් මේ එකපාරම මේ නැගිටින්නේ නැහැ. දන්නවා? වැටි තමයි නැගිටින්නේ. දැන් මාකටිං එකක් ගහගත්තේ මගේ සින්දුවක් කළා. කවදාවත් ශිහන් මීරංග කියලා නැහැනේ මල්ලි. ඔයා ඇවිල්ලා මට මේ මගේ සින්දු කියන්න කියලා තියෙනවා.
කියන්න කිව්වට ඒක අපි ඇත්තටම මේ දන්නේ නැහැ. ඉතින් මේ මම ඉතින් කිව්වා සින්දු. මම ඒට කලින් කිව්වේ මේරියන්ස් එකේ නලින්. ඇත්තටම නලින් පෙරේරා එක දවසක් ආවා. ඇත්තටම නලින් පෙරේරා ඇත්තටම රේඩ් ඩයල් එකක්. මොකද මේ මං අයියේ අංජලිකා කියන්න ගිවම එදා මේ ශිහාන් අයියා එදා දිව්වා හයියෙන්. හරිද? ඔය කේස් එක වෙන්න කලින් දිව්වා. එතකොට මට මේ ලයිව් වල ඉන්න උන් කින්ඩිය දාන්න ගත්තා. ශිහාන් මීරංගු බෝ ගණන් ගන්න. ඔබ පොන්නයා ගලා. අන්න එහෙමද මේ මනුස්සෙට් එකපාරම මේ දැන් අද ඉන්න තත්ත්වය වෙනස්නේ. අද ඉන්න තත්ත්වය වෙනස්. අතීතේට අපි කල්පනා කරලා බලද්දී අතීතේ හරි වෙනස්. හැම මනුස්සයෙක්ම සීනියක් තියෙනවා. එතකොට ඒ සීනි මුද කරන්න ආපුවම මනුස්සයන්ට මේ තරහ යන එක හරි. නැද්ද? ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න මට කියන්න තේරෙන්නේ නැහැ. එතකොට අන්න එකයි දැන් මගේ යාළුවෙක්ගේ කොන්සර්ට් එකක් ඉඳ තමයි ගියේ. ඇත්තට ඒක රොමේස් සුගත පාඩට දුන්නා නම් වේරයි කියලාත් හිතනවා මට. ටෙඩි බෙයා. ඕකේ. හරිද? ඇත්තට මේ සින්දුව මේ කියලා වේරයි නෙතු සැලුණා කියන සින්දුව. ඒක නිසා තමයි මම මේ අයියට දීලා තමයි මේ අයියට රෝසමලක් දිනවට වඩා මේ මං හිතුවා මේ ශිහාන් අයියට මේ ටෙඩි බෙයක් දුන්නා නම් ලස්සනයි කියලා. එතන ඒක මං මේ වෙඩින් වලට යන ඉඳ මං ඒක අරන් ගියේ. ඒ වුණාට ඉතින් හරි කමන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ මම දැන් සමාව ඉල්ලුවා ශිහාන් දැන් මේ ශිහාන් අයියා දැන් වාගෙන් සමාව ඉල්ල දෙනවා වගේම එකපාරක් නෙමෙයි මේ මම 5 පාරක් ඉල්ල දෙනවා වගේ. හරිද? හරි මල්ලි කියලා. එතකොට දැන් ඕක වෙන්න කලින් කුරුණෑගල ෂෝ එකට කොළඹ තිබ්බ ෂෝ එකේදී මට මේ ඕක මම මේ වීඩියෝ එකක් දාලා බෑන් එකක් නෙමෙයි ළමයි. ඕකේ. වීඩියෝ එකක් දාලා බෑන් එකක් නෙමෙයි මම ඕක මේ ලයිව් එකේ ඒ කියන්නේ එතන කොල්ල මට කුණු හරප කියන්න ගත්තා. ඊට පස්සේ මට පොඩ්ඩක් මල පැන්න. ඒකයි උනේ උතන ඇත්ත කතාව. ඊට පස්සේ ඉතින් බලලා දන්නවනේ පොඩ්ඩක් ඉතින් වැඩි වුණා. කුණු හරපයක් කියලා දෙමුණා. ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් මොකද අපිට වෙච්ච දේ ආයෙ හදන්න බෑනේ. සමාව ඉල්ලනවා මිස දැන් සමාව කීපාරක් ඉල්ලුවද? සමාව මං හිතන විදියට ඉල්ල ඇති ශිහාන් මීරංගගේ 5 පාරකට විහාර මහදේවියකේ එතකොට මේ මොනවාද මේ කවුද මේ තව අර ලයිව් වන් එකේ ගහව බෑන්ඩ් එකක් තියෙනවා මට නම් මතක නැහැ. ජාති බෑන්ඩ් එක ගහන දවසේ. හරි මල්ලි නැකලින්න කියලා කිව්වා. හරිද? එතකොට මේ ලියෝ සැලුන් එකේදී එක දවසක් හම්බෙලා හලෝ මල්ලි කියලා කතා කරලා වැන්ද වදින්න එපා මල්ලි කිව්වා. දැන් අද ඕක මතු වෙන්නේ ඇයි කියන එක මම දන්නේ නැහැ. හැබැයි මේ කොහොම හරි මේ ශිහාන් අයිගේ මම 5 පාරකට සමාව ඉල්ල දිනවා. හරිද? සමාව ඉල්ලන්න කලිනුත් වැදලා කරලා තියෙනවා. ඇත්තටම ගුරු කියන්න ඕනේ මාතලී ගිහිල්ලා තියෙනවා. නුවර ගිහිල්ලා නුවරකෙන් මාව ගේට් එකෙන් එළියට දැම්මා. ඒත් ඉතින් අවුලක් නැහැ. මොකද මේ කොළඹ එතකොට කොළඹ මේ හැමතැනම ගිහිල්ලා මේ කොන්සර්ට් බලලා දින ඉතින් ඇත්තට මේකයි අපි දෙයක් ඉගෙන ගන්න තමයි ගියේ. ඉතින් අද තත් එක ඉන්නේ මේ ශිහාන් මීරංග ඉඳ වෙන්නත් පුළුවන්. එතකොට නලින් පෙරේරා තමයි පළවෙනි ගායකයා පළවෙනි ගුරා. ඉතින් ඇත්තට නලින් පෙරේරා කෝල්ලයක් දීලා පොඩි කාලේ ඇත්තටම මේ අංජලිකා සින්දු කියන්නේ ගොම ඇත්තටම මේ සිරසලන්තේ කියනවා. අන්න එහෙම මේන්ටේන් එකක් තියෙනවා නේද? ගෙදරට ගියාම බීම් එකක් දෙනවා. කතා කරන පැය භාගයක් විතර. අන්න එහෙම දෙයක් තියෙනවා නලින් පෙරේරාගේ. එතන නලින් පෙරේරාව දැක්කම ශිහාන් අඩු වුණාද නැද්ද දන්නේ නැහැ. හැබැයි නලින් පෙරේරාගේ තියෙන හොඳ මනුස්සකමක්. understand? okay? ඉතින් මම මේක කියන්න ආවේ ඒකයි. ඉතින් ඇත්තට නලින් පෙරේරා අපි කවදා බැලලා නැහැ. okay? ඒ කියන්නේ ඒ මිනිස්සයා ඇත්තටම මේ හොඳ ආගම කතෝලික මිනිස්සෙක් කවදාවත් ශිහාන් මීරංගකට මම බැන්නේත් ඒක වැරදීමකින් උනේ. අතීතේ මේ වෙච්ච දේවල් දැන් ශිහාන් අයියේ අදින්න එපා. මොකද මොකද මම වගේ සමාව 5 පාරකට ඉල්ලලා තියෙනවනේ. වා ටෙඩි බෙයා ගන්න බැර නම් ඔය ගන්න නැති වෙන්න තිබ්බා. ඒක ප්‍රශ්නයක් නැහැ නේ. ඕකේ. අන්න ඒකයි මේ මම කියන්නේ. තේරෙනවද? එහෙනම් මම රොමේස් සුගත පාළට දෙනවා ඊළඟ. ටෙඩි බෙයා. අන්තිමට මාව එළියට දැම්මනේ. ඕකේ. එළියට දැම්මේ නැත්නම් ඕක රොමේස් සුගත පාළට තමයි දෙන්නේ. මේක ටෙඩි බෙයාස්ලා දෙකක් ගන්න බෑ. මොකද එක ටෙඩි බෙයෙක් රුපියල් 2000ක් දීලා ගෙනාවේ. ඒතකොට 4000ක් යනවනේ. තව එක රෝසමල් තිබ්බේ නැහැ. මේ ඒකයි රෝසමල් දැන් හොයාගන්න නැහැ. ඒකයි මේ නැත්තම් රොමේස් සුගත පාළට දෙනවා මල. අන්න ඒකයි මේ මොකද අපි අර ආස ගායකයෝ තමයි පොඩි කාලේ තේරෙනවද 2002 වගේ අන්න ඒකයි මම කියන්නේ. ඉතින් දැන් මම කියන විදිය ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න. මොකද මම මේ මාකටිං එකකටවත් රීච් එකකටවත් නෙමෙයි ආවේ. මොකද මේ කව එකක් දැනුත් කරලා තිබුණා ශිහාන් අයියාගේ සින්දුවක් කරලා අපි දාලා තිබ්බයි මේ දාන්න තිබ්බයි. ඉතින් ඇත්තටම මේ ඒක මේ මෙහෙමයි දැන් ආටිස්ට් කෙනෙක් වුණාම හරි දැන් ආටිස්ට් කෙනෙක් අම්මා කෙනෙක්ට බයිනක වැරදි. ඒක කියන්නේ ඇත්තට දැන් අර වගේ බවුන්සර් ලල්ලන් ගහද්දි බෑග් කඩද්දි හරිද? දැන් අපිත් නිකන් අර පීචන් වෙන්න
පස්සෙන් ගිහිලා ශිහාන් අයියේ කියලා ඇත්තටම මේ මම දන්නේ නැහැ ශිහාන් අයියා කිව්වද නැද්ද කියලා මට බවුන්සර්ලා කිව්වේ ශිහාන් අයියා ඔයාව ඇතුළට ගන්න එපා මල්ලි කිව්වා කියලා ශිහාන් අයියා ඊට පස්සේ මගේ මේ බෑග් එක ඔක්කොම ප්‍රශ්නයක් නැහැ හරි මගේ බෑග් එකත් කඩලා තුවාලත් වෙලා අන්න එහෙම කරන්න එපා මොකද මේ ශිහාන් අයියා ඔයා කිව්වේ මයික් එකෙන්නේ හරිද ඔයා මයික් එකෙන් කිව්වට මිනිස්සු පිළිගන්න පුළුවන් ඊළඟට වෙච්ච කෝණේ තමයි මම ඔයගලන්ට කිව්වේ ඕකේ මොකද මේ එනම් කටිනු God bless you නැවත හමු වෙමු අන්න එකයි මම කියන්නේ ඔයගලන්ට මේ තේරුම් ගන්න සත්‍යයක් තියෙනවා නම් තේරුම් ගන්න මොකද මේ අපි මේවල ස්ත්‍රී දූෂණය කරලා නැහැ අපි ගෑනු ළමයි මිනිස්සුන්ගේ ෂෝ වලට එනවා කියලා සල්ලි අරගෙන මේ කැන්සල් කරලා නැහැ අයියේ කිව්වම මට වෙඩින් 40 ඉන්න ඔක්කොම මිනිස්සු හොඳට සලකලා තිනවා ඕකේ මේ මිනිස්සුකින් හැව්වොත් ඒ කොල්ලන්ගෙන් හැව්වොත් කියයි ඕකේ මොකද මම මේ ගහන මාකටින් එක මේ ලයිව් වල ඇත්තට අපිට කුණුහරුපයක් නොකිය ඉන්න බෑ මොකද මේ අර දැක්කනර ගෑණියෙක් එදා මට කුණුහරුප කිය බැන්න මියුට් එක ගහගෙන බැන්නේ ඒ ඇයි මොකද ඒ ගෑණි කුණුහරුප කියද්දි ඒ ගෑණිගේ ලයිව් එක මේ 1000 ගාණක් ඉතින් ඒ ගෑණි කුණුහරුප කිව්වේ ඒකයි දැන් ඔයාලට තේරෙන්නේ නැද්ද දැන් ඔතන යන්නේ මැච් එක ගන්නේ ඔය TikTok මැච් එක යද්දි ඒගොල්ලන්ට පොයින්ට්ස් හම් වෙනවා ඒ පොයින්ට්ස් ගන්න තමයි ඒගොල්ලෝ කුණුහරුප කියන්නේ දැන් මෙහෙමයි දැන් සමහර වෙලාවට මිනිස්සුන්ගේ කේක ඕන තියෙනවානේ සමහරට මල පයින් වෙලාවල් තියෙනවා ඔය දැන් ෆෝන් එකක් ගුවන් මල පයින් ඉඳී තියෙනවා ඉතින් ඒක සාමාන්‍ය දෙයක්නේ තේරෙනවද කන බොන මිනිස්සු විතරයි ඒක වෙන්නේ මොකද අර අපිට කමෙන් ඉන්න මිනිස්සු වංචාවෙන් ඉන්න මිනිස්සු ඔළුව පාත් කරලා කාලෙක හරි ගහනවා ඒක ඇත්ත හරිද මම කියන්නේ කාටවත් නෙමෙයි මම කියන්නේ අර හරි මිනිස්සයාට තරහ යන එක ඇත්ත තේරෙනවද ඒ කියන්නේ පොඩ්ඩක් කන බොන මිනිස්සෙක් වුණාම පොඩ්ඩක් තරහ යනවා ඒක මේ මට විතරක් නෙමෙයි දැන් ඔය ඕක කියනවානේ කියනවා කිව්වට දැන් අපි වෙඩින් එකකට ගියා 87 වෙඩින් එක නම්මට කියන්නේ එත් එක පුතා කියලා මෙහෙම අතට තට්ටුව දාලා යාළුවට වදන ගහන්නේ හරිද ඒ මිනිස්සයාට ඒක මේ මං කියන්නේ දැන් මං සමාවිල්ල වීරනේ මං උදාහරණයක් කියන්නේ ඕක ඇඟේ වදින්නෙත් නැහැ අපි මැරෙද්දී මේව අරන් යන්නෙත් නැහැ ඒක නිසා හොඳට කල්පනා කරන්න ඕකේ God bless you